සැබෑ මාතෘ භූමියේ නිදහස නම් අපිට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘ භූමියේ පූර්ණ නිදහස අපි අත්පත් කරගන්න සමත් වෙලා නැහැ. මාතෘ භූමියේ පූර්ණ නිදහස යන කුමක්ද? අදත් මේ වර්ෂාව පතිත වෙන්න පටන් ගන්නකොට අපිට බියජනක තත්වයක් එනවා. නායාමට අවදානම් වූ කලාපයක ගෙවල් 4900ක් තිබෙනවා. එතනින් මොන කලාපේ නායාමකට ලක් වේවිද කියලා බයක් තියෙනවා. අපි නිදහස්ද? අදත් ලෝකේ කුමන තැනක හෝ කුඩා හෝ ගැටුමක් ඇති වුණොත් අපේ රටේ ආර්ථිකයට අපේ රටේ ජන ජීවිතයට මොනතරම් බලපෑමක් කරයිද කියලා අපිට බියක් තිබෙනවා. අපි නිදහස්ද? අපි ආර්ථික වශයෙන් බංකොලොත් වුණු රාජ්‍යයකට කොයිද නිදහසක් තිබෙන්නේ? කොයි සූරිභාවයක් තිබෙන්නේ? අද අපි ආර්ථිකමය ස්වරිභාවය අහිමි කරගත්තු ජාතියක්. ඒක ඇත්ත. අපිට අපේම වූ ආර්ථික තීරණ ගැනීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් නොමැති ජාතියක්. එනිසා මේ මාතෘ භූමිය ලෝක ඉදිරිපිට අභිමානවත් රාජ්‍ය බවට පරිවර්තනය කරන්නම් මේ ආර්ථික පරිවර්තනය අපි අත්පත් කරගත යුතුයි. නීතිය විධානයේ ආධිපත්‍යය කුමන දුෂ්කරතා මත හරි මේ රාජ්‍ය ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අපේ රටේ අපරාධ කුඩු වසංගත වලින් තොර රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි. ගැටුම් නැති අවිශ්වාස නැති වෛරය නැති රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි. එතන තමයි අපිට මව්බිමේ පූර්ණ නිදහසත් මව්බිමේ ශක්තිමත් සූරිභාවයක් අපිට නිර්මාණය වෙන්නේ. එහෙම නැතුව සූරිභාවය හුදු කඩදාසිය ඇතුලේ තියෙන වාක්‍ය පමණක් බවට පත් නොවිය යුතුයි. ඒක මේ මාතෘ භූමියේ යථාර්ථය බවට පත් කරන්න ඕන. මා දන්න ඔබ අපි තාමත් වගකීමෙන් කියනවා. මේ මාතෘ භූමියට අපි අනුලංඝනීය ලෙස ප්‍රේම කරනවා. ඒක බිඳින්න බැරි ප්‍රේමයක්. ඒ වගේම මේ රටේ ජනතාවට අපි අනුලංඝනීය ලෙස ප්‍රේම කරනවා. අපිට තිබෙන්නේ වමනාව මේ මාතෘ භූමිය ලෝකේ උසස් මාතෘ භූමියට පරිවර්තනය කරන්නත් මේ ජනතාව ලෝකේ උසස් ජන ජීවිතයක් ගත කිරීම සඳහා ගොඩනැංවීම. ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකය සාමය සංහිඳියාව. ඒ නිසා මා හිතනවා මේ අවස්ථාවේදී අපි සාමය හා සංහිඳියාව වෙනුවෙන් ගත හැකි හැම තීරණයක්ම නිර්භීතව ගත යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම මේ මා ඉදිරිපිට තියෙන ස්මාරකය එම ආකෘතිය නිර්මාණය කරෙත් අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේක මැතිතුමා බව ඔහු මට ප්‍රකාශ කළා. මේ ස්ථාවරත්වය ආරක්ෂාව අපේ දිවිදුන් සෙබළුන්ගේ අධ්‍යාත්මය උන්ගේ අභිමානය මේ සියල්ල මේ කුළුණ තුල කැටි වී තිබෙන බව ඔහු මට ප්‍රකාශ කරා. එනිසා මම හිතනවා අපි ඔවුන්ගේ අධ්‍යාත්මය ඔවුන්ගේ වීරිය ඔවුන්ගේ නිර්භීතභාවය ඔවුන්ගේ පරිත්‍යාගය අපි අපේ ජීවිතවලට කැටි කරගන්න ඕන. ඒ කුමක් වෙනුවෙන්ද? වඩා සුබවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් අවසාන වශයෙන් මේ යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළපු විරුවන්ට ඒ වගේම සදාකාලික සහභාගී බවට පත් වෙලා තිබෙන අපේ සොල්දාදුවන්ට අපි ඔබ හැමදාමත් අපේ හදවත් තුළ අනුස්මරණීය ලෙස සමරනවා. ඔබ විසින් පෙන්වා දෙන ලද කැපකිරීම, ඔබ විසින් පෙන්වා දෙන ලද පරිත්‍යාගය, ඔබ විසින් පෙන්වා දෙන ලද අප්‍රතිහත ධෛර්යය මේ රට ගොඩනැගීම සඳහා අපිට විශ්වාසය බවට පත් වේවි. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම එක්ව නව සටනක් නව යුද්ධයක් දියත් කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරමි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි.